අපි දැන් කතා කරන්න යන්නේ පාට්‍ය ප්‍රශ්නයක් මේ කතා කර කර යනවා මම ඉන්නේ. ඒතර මම එක දවසක මේ ටික ඔක්කොම ගන්නෙ. කොටස් වෙනවා. එතකොට සුද්ධගත ප්‍රශ්න පත්‍රයේ 2025 ලෙවල් පාර්ට් A වල පළවෙනි ප්‍රශ්නය. ගණිත අභිවහනය හා සම්බන්ධ වන ප්‍රශ්නය. දැන් සාමාන්‍යයෙන් ගණිත අභිවහනය ප්‍රශ්නය මේ අවුරුද්දේ අමාරු වුණා කියලා කට්ටිය ලොකු චෝදනාවක් තිබ්බා මේක හදාගන්න බැරි වුණා. ඒ කියන්නේ ගිය අවුරුද්ද ආපු ආකෘති ගහලා නැහැ වෙනස් කළා වගේ එකක්. එහෙම නැහැ නැත්තම් මේක අතර මේක අසමානතාවක් සම්බන්ධ කරපු ගාණක් තමයි අභිවහන දීලා තියෙන්නේ. නමුත් පොඩි දෙයක් මේකේ කට්ටියට හිතා ගන්න බැරි වෙන එක තමයි වෙලා තියෙන්නේ. නමුත් ගාණකින් ගත්තොත් ගාණ උපරිම ලේසි. මේ කියන ගණිත අභිවහන මූලධර්මයේ භාවිතයෙන් සියලු n දන්නේ කියලා සඳහා මෙන්න මෙහෙම තමයි ප්‍රකාශන ඒගොල්ලෝ කියන්නේ. මෙන්න මේක තමයි සත්‍යය කියලා පෙන්වන්න කියන්නේ. අභිවහන මූලධර්මයෙන් කරන්නේ මොකේ වැඩක් නෙමෙයි. මේක අර සත්‍යය කියලා පෙන්නන වැඩක් නේ. අර ක්‍රියාවලියක් නේ. නම් කිසි ක්‍රියාවලියක් නෙමෙයි කියලා. මෙන්න මේකට වඩා මේ යගේ හැම විටම සියලු දන්නේ කියලා සඳහා වැඩි වෙනවා. ඔතන ඒගොල්ලෝ ගණිත අභිවහන මූලධර්මයෙන් සත්‍යය කියලා පෙන්වන්න කියන්නේ. දැන් සියලු දන්නේ කියලා සඳහා එකේ ඉඳන් පටන් ගන්න සියලු දන්නේ කියලා සඳහා ගණිත අභිවහන මූලධර්මයේ ස්ටෙප් 4යි. අහගන්න n සමාන 1ට සත්‍ය වෙනවා පළවෙනි ස්ටෙප් එක. n සමාන p කියන සාධාරණ දන්නේ කියලාකට ප්‍රකාශනයේ සත්‍යයි කියලා උපකල්පනය කරන්න ඕන දෙවෙනි එක. n සමාන p දන එක සත්‍යයි කියලා අර උපකල්පනය පාවිච්චි කරලා පෙන්වන්න ඕන තුන්වෙනි එක. ඊට පස්සේ පොඩි වාක්‍යයක් ලියන්න තියෙනවා. ඒ වාක්‍යයෙන් කියන්නේ මෙන්න මේ ගණිත අභිවහන මූලධර්මයේ මෙන්න එකට සත්‍යයි ඊට සත්‍යයි කියලා උපකල්පනය කරා කළා p දන එකට සත්‍යයි කියලා පෙන්නුවා. එහෙනම් සියලු දන්නේ කියලා සඳහා මෙන්න මේ ප්‍රකාශනයේ ගණිත අභිවහන මූලධර්මයේ සත්‍යයි කියලා ලියනවා. ඔතෙන්ට තමයි ලකුණු වෙන් වෙන්නේ ලකුණු 25ක්. සාමාන්‍යයෙන් තුන්වෙනි පෙරල ලකුණු 10ක් හම්බ වෙනවා. 1 2 4 පෙරල වලට 5 ගානේ වෙන් වෙනවා. දැන් ලකුණු 25 වෙන් වෙනවා. ඒ හරි ඊසි දෙයක් නේද? අපි බලමු නේද? චලෝ. ඉතින් හිතන්නේ නේද? ඔයගොල්ලෝ මුලින්ම පෙන්නන්න ඕන මේ තියෙන අසමානතාවය වම් පැත්ත දෙක දකුණු පැත්ත. මේක n සමාන 1ට සත්‍යයි. හරි බලමුකෝ අපි. n සමාන 1 විට. බලමු වම් පැත්ත. වම් පැත්ත වෙන්නේ 9 වාරයක් 2 1නේ. ඒ කියන්නේ 18යි නේ. දකුණු පැත්ත වෙන මොකක්ද? 1 ධන 3 ක්‍රමාරෝපිත. කියන 4 ක්‍රමාරෝපිත. 4 ක්‍රමාරෝපිත කියන්නේ 4 වාරයක් 3 වාරයක් 2 වාරයක් 1. ගුණ කිරීමෙන් 1. ඒතර 24ක් එන්නේ. ඒතර පේනව නේද මේ LHS ට වඩා RHS වැඩි කියලා. එහෙනම් n සමාන 1ට සත්‍යයි. ඊසි නේ. එතකොට පළවෙනි පියවර වෙන්නේ දෙන ඕනම එකක් n සමාන 1ට සත්‍යයි කියලා පෙන්වන්න ඕන. හරිද? සමානට ශ්‍රේණි සම්බන්ධ කරලා දෙනවා. කොහොම හරි ඔයගොල්ලෝ n සමාන 1ට සත්‍යයි කියලා පෙන්වන්න ඕන දෙන ප්‍රකාශනය. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ වැඩි තමයි n සමාන t කියලා යම් කිසි ගණන් ඉක්ලයකට. n සමාන t සත්‍ය බව උපකල්පනය කරමු. වැදගත්ම කතාව තමයි p කියන්නේ ධන විචලයක් වෙන්න ඕන. එහෙම ඕන කෙනෙක් ගන්න බෑ. p කියන්නේ එකට වඩා වැඩි ඕන ධන විචලයක්. එකට සත්‍යයි කියලා පෙන්නුවනේ. එකට උඩින් ඉන්න ඕන තරක් ධන විචලයක්. හරි. එතකොට මෙහෙම එකක් කියන්න පුළුවන් නේ. බලන්නකෝ. එක තියන්න. මම මේක හරි. හරිද? අපේ උපකල්පනේ මේක හරි කියලා. මේක හරි කියලා ඔයගොල්ලෝ ඊළඟ වැඩේ කරන්න ඕන. n සමාන p ධන 1ට මේ ප්‍රකාශනයේ මේක පාවිච්චි කරගෙන හරි කියලා පෙන්නන්න ඕන. ඒකට දැන් හඳුන්වන්නේ n සමාන p ධන 1 විට. ඒ කියන්නේ 9 වාරයක් හරිද? 9 වාරයක් මෙහෙම බලන්න මේ 9 වාරයක් දෙකේ p ධන 1නේ. ඕකනම් පෙන්වන්න ඕක මේ ප්‍රකාශන ගැලපෙනවා කියලා පෙන්වන්න බෑ. හැබැයි මේක උපයෝග කරගෙන එහෙම කරමුද? අපි මේ ප්‍රකාශනය අරගෙන දායක ලියනකොට අපේ වැඩේ වෙන්න මේක උපයෝග කරගන්න ඕනේ. දැන් හරියන්නේ නැහැ.
මම මේක දෙකෙන් ගුණ කරන්න අසමානතාව ධන සංඛ්‍යාවෙන් ගුණ කරන්න කවුරුත් තරහ වෙන්නේ කරන්න පුළුවන්. හරි මේක දෙකෙන් ගුණ කරනවා. මම මේ ගුණ කරනවා කියන අයිඩියා එක මෙතන ඉස්සරහින් දෙන්න තියෙන්නේ. හැමෝම ගුණ කරන්න කියලා. අර පැත්තත් ගුණ කරන්න. නමෙන්. එතකොට මෙතන දර්ශක එකතු වෙලා 9 2 p ගණිත කියලා එනවා. හරි. හරිද? හරි. නමුත් දැන් කොහොමද ඔයා කියන්නේ මෙතෙන්ට මේ ඊ පැත්ත නකුළු පැත්තේ එක කොහොමද අරගෙන කියන්නේ? නේද? එන්න ඕන හරිනම් මේ පීඩන එක දැම්ම ගමන් පීඩන 4 කියලා. පීඩන 4 කමාරු. මෙතන නේ දෙවාරයක් පීඩන 3 කමාරු. දැන් මෙහෙමනේ. පීඩන 4 ක්‍රමාරූපිත ගන්නනේ මට මෙතන අවශ්‍ය. ඔයාලට පීඩන 3 ක්‍රමාරූපිතයක් තියෙනවනේ මෙතෙන්ට එනකම්. කොහොමද? අර පීඩන 4ක් විතර දාගන්න පුළුවන් නම් හරිනේ. කියන වල තර්කයක් ලියන්න පුළුවන් වෙන්න ඕන. දෙකට වඩා පීඩන 4 වැඩි කියලා. ඕනේ ඉතින් දැන් දෙකට වඩා හරිද? දෙකට වඩා p දන්නේ කියලාක් වෙන වෙලාවෙදී p දන්නේ කියලාක් වෙන වෙලාවෙදී p දන 4 වැඩි නැද්ද? වැඩි. දෙකට වඩා p දන 4 වැඩි. වැඩි. නේද? එහෙනම් ඔයාලට මේ කොටස වෙනුවට ඔයාලට ලියන්න පුළුවන් මීට වඩා ලොකු කොටසක්. හරිද? දැන් මේක ඉන්නවා. හරිද? බලගන්න. මීටත් වඩා ලොකු කෙනෙක් ලියන්න පුළුවන්. මෙයාටත් වඩා ලොකු කෙනෙක්. p දන 4 වාරයක් p දන 3 කමාරෝපිත කියලා. පුළුවන් නේ? මේ ප්‍රශ්නයක් නැහැ නේ. පුළුවන් නේ. ඊට පස්සේ ඔයාලට මේ මෙයා වැඩක් නැහැ. මේ දෙන්න අසමානතාවයක් සම්බන්ධ කරගන්න පුළුවන්. එතනින් තමයි යාගේ වැඩේ ගොඩනගලා දෙන්නේ. සමාන නැහැ. මෙන්න p දන 4 කමාරෝපිත. අන්න දැක්කලා easy case. දැන් වැඩේ වෙන්නේ මේක p දන එකට සත්‍යයි. මේ වාක්‍යෙ ලියන්න. දැන් ලියන්න වාක්‍යයක්. එතන ලකුණු 20ක් කරගෙන ඔයගොල්ලෝ n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමාන p ට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කර මම කෙටියෙන් ලියන්නේ පේන්නේ නැතුවදී n සමාන p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වා ඇත. එම නිසා n අයත් r plus ඊළඟනේ z plus සඳහා ගණිත අභිවහන මූල ධර්මය අනුව ප්‍රකාශනය සත්‍ය වේ. මම කෙටියෙන් ලියුවේ. ඔන්න ඔය වාක්‍ය ලියනවා ඒ කාරණා ටික අන්තර්ගත කරලා. ඒක තමයි එතන ලකුණු පහක් හම්බෙන්නේ. සමහර කම්මැලි කම ලියන්න නැතුව ඉන්නේ නැති. ඒ ලකුණු පහක් තමයි නැති. මේක ලකුණු ගන්නකොට ලකුණු පහක් ගන්න මාර වැදගත්. මොකද ලකුණු 2000ක් යන්නේ. ඒකට පහක් මිස් වුණත් ලොකු හානියක්. එහෙනම් මේ පහක්වත් මිස් කරගන්න එපා. අවශ්‍ය කාරණාව ලියලා තියන්න. ඒ ලකුණු වෙන් වෙනවා මෙතෙන්ට 10ක්, මෙතෙන්ට 5ක්. ඊට පස්සේ මෙතන 5ක්. දැන් අපේ ස්පාවෙන් එන්නේ සම්ප්‍රදායික ගාන වැඩේ හරි. නේ? තේරුණානේ? මම තමයි පරිණියකම මම ගන්න කරමින් බෝඩ් එකක මේ විවරණයක් කරන්නේ මම දැක්ක විදිහට මම වැඩි සමහර ඒතර වැඩි පැහැදිලි ඇති හැමෝටම මොනවද ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම හිතන්නේ උත්තර මොනවද මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම කරොත් හරිද මෙහෙම කරොත් හරිද මෙහෙම ලිව්වොත් හරිද ඒ වගේ දේවල් ටිකක් අහන්න එතකොට උත්තර දෙන්න හොඳට වැඩි කරගන්න